Hello boys and girls. අද බලන්න ඔයාගේ PC එක නම් Free Fire PC version එක දාගන්න විදිය. හරි. ඔයාලා ඉස්සෙල්ලාම ඔයාගේ browser එක open කරගන්න. මේ විදියට BlueStack එකෙන් තමයි ඒක දාගන්නේ. ඔයා search කරන්න දැන් BlueStack file කියලා search කරලා පළවෙනි website එක click කරන්න. එතන ඔතන තියෙන download BlueStack කියලා එන්න ක්ලික් කරලා ඔතන උඩින් download වෙනවා ඒක ක්ලික් කරලා ඔයා ඒක install කරගන්න ඒක ක්ලික් කරාම ඔටෝම install වෙයි හරිද ඔයා ඒක install කරගත්තාම ඔයාගේ desktop එක BlueStack multi install management කියලා එකක් ඔයාලට පේනවා දැන් ඒක open කරගන්න ඔයා ඒක open කරගෙන ඔතන ඇති instance කියලා එකක් යට ඒක ක්ලික් කරලා fresh instance දීලා p64 bit කියන එක ක්ලික් කරන්න. හරිද? ඒක ඔතනින් ඔයා course දෙකක් විතර දාගන්න. හරිද? course දෙකක් විතර දාගෙන 4GB වගේ RAM එක 8GB තියෙන මම 4GB දාගන්නවා memory එක. හරි දැන් create කරගත්තා. ඔතන තියෙනවා BlueStack app player 4 කියන එක මම start කරගත්තා. හරිද? මම ඒක start කරගන්නවා. ඔයාලට පේනවා ඇති මේ විදිහට යනවා මේ emulator එක. හරිද එතකන් අපිට කරන්න වැඩක් තියෙනවා ඔයා දැන් මං දාලා තියෙනවා description එකේ link එකක් ඒකෙන් මෙන්න මෙතනට එන්න පුළුවන් හරිද ඒකෙන් ඔයාලට පේනවා ඇති ඔයාලට නිල් පාට download button එකක් තියෙනවා එන්නේ click කරලා ඔතන ආයෙ download button එකක් තියෙනවා ඒකත් click කරලා ඒක click කරාට පස්සේ මේ වගේ interface එකට ඔතනින් download anyway දෙන්න හරිද දැන් මගේ download වුණා ඒක ෆෝල්ඩර් එකක් හදාගෙන එතනට නිකන් නමක් දානවා මොකක් හරි අංකයක් ඊට පස්සේ මම අර ඩවුන්ලෝඩ් කරපු RAR ෆයිල් එක කොපි කරලා එතනට දානවා හරිද ඒ ෆෝල්ඩර් එකට දානවා ඒක දැම්මට පස්සේ පොඩ්ඩක් වෙලා යනවා හරිද එතනින් ගිහිල්ලා ඕක රයිට් ක්ලික් කරලා WinRAR දීලා extract here කියන එක දෙන්න ඊට පස්සේ ඔතන එක්ස්ට්‍රැක්ට් වෙනවා ඒ ඔක්කොම ටික දාලා ෆයිල්ස් ටික ඔතනින් ඔයාලට පොඩි වෙලාවක් යද්දී Free Fire base CPK එක එනවා හරිද ඔය ඇවිල්ලා තියෙන උඩින් ඒක එහෙම තියාගෙන ඔයා දැන් ඔයාගේ emulator එකට යන්න ඔයාගේ emulator එකට යන්න හරි දැන් එතනින් ඔයා ඔතන පැත්තේ ඇති මේ APK කියලා එකක් APK එක කියන එක ඔයා ක්ලික් කරන්න හරිද APK කියන එක ක්ලික් කරන්න ඊට පස්සේ එතන අර අපි දාගත්තු මේ Free Fire base CPK එක තියෙනවා හරි දැන් එක ක්ලික් කරලා ඕපන් දෙන්න ක්ලික් කරලා ඕපන් දුන්නට පස්සේ එතනින් ඔයාලට පේනවා ඇති යට ඉන්ස්ටෝලින් වෙනවා හරිද එතන ඉන්ස්ටෝලින් වෙනවා පස්සේ පොඩි වෙලාවක් යද්දී කියනවා හරි දැන් මගේ එක ආවා ඔයා කරන්න තියෙන්නේ දැන් ඒක ඕපන් කරගන්න හරිද අන්න දැන් ඔතනදී ඉෂුව එකක් එනවා හැමෝටම ඔක හේතුව තමයි ඔයා ඔතනින් අයින් වෙන්නකො එතනින් අයින් වෙලා යන්න ඕන Play Store එකට ඔකේ තියෙන Play Store එකට ගිහිල්ලා ඔතනින් ඔයාගේ පාවිච්චි කරන ඊමේල් එකක් දීලා ලොග් වෙන්න අක්කර පාවිච්චි කරන ඊමේල් එකක් දීලා ලොග් වෙන්න හරිද ඊට පස්සේ ඔයාලා ලොග් වෙන්න හරිද මම ලොග් වුණා අර වෙලාව මම ඒක ක්ලික් කරනවා හරිද ඒක ලොග් වුණාට පස්සේ ඒක ගේම් එක දැන් ඕපන් කරගත්තා දැන් ඔයාලට පේනවා ඇති ඒක ඩවුන්ලෝඩ් වෙන්න ඕනේ ඩවුන්ලෝඩ් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම හරි ඔයාලට පේනවා ඇති මේක ඩවුන්ලෝඩ් වෙනවා හරිද ටික වෙලාවක් යද්දී ඒක ඩවුන්ලෝඩ් MB 318ක් හරි මගේ ඩවුන්ලෝඩ් වුණා. හරිද? එතනින් Free Fire ගේම් එක දැන් ආයෙ ඕපන් කරගන්න ඔයාලා. හරිද? ඕපන් කරගන්න. ඔය තිවාලා ඔක්කොම ගහන්නේ අක තමයි මේක PC version එක. හරිද? save මචං කියන්නේ CS save ඕපන් කරගන්න. එතනින් ගිහිල්ලා ආඩ් ප්ලේ කරලා පෙන්නන්න
මෙතන ලෝඩ් වෙනවා ටික වෙලාවක MB 5ක් විතර මෙතන ලෝඩ් වෙනවා. එතන ගිහිල්ලා මම මේ ලෝඩ් වෙන ටික ක්ලික් කරා. හරිද? මම දැන් ට්‍රේන් පාරක් ගහලා ඔයාලට පෙන්නන්නම්. ඉතින් දැන් මම PC version එක මම ප්ලේ කරනවා ගොඩක් අය. ඉතින් ඒ කරලා බලන්න ඔයාලත් ගොඩක් සේෆ් මචං 100% සේෆ්. හරිද? මොකුත් වෙන්නේ නැහැ. දැන් ඔක මම ප්ලේ කරලා පෙන්නනවා. මේන් account ගන්න පුළුවන්. හරි වගේ ඩවුන්ලෝඩ් වුණා. ඉතින් ට්‍රේන් එක ස්ටාර්ට් කරනවා. හරි ඉතින් ඔයාලට පේන ඇති ගැම්මට ඇවිල්ලා තියෙනවා. එනවා ඉතින් PC version එක ගන්න. ඔබේනම් ඉතින් ගැම්මට උළු වදිනවා. ආයේ අම්මට සීරි වෙන්න. ඔය ගහන්න පුළුවන් මට ගහන්න බැරි එක වෙනම කතාවක්. මම PC ගහන්න ගන්න තාම එච්චර කාලයක් නැති හින්දා තමයි මට ගහන්න බැරි. එහෙනම් බයි බයි.